Hey student. අද ඔයාලට කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. ඒ තමයි essay part එකක් ගැන. Super important essay writing series කියලා අපි series එකක් කියනවා. 6 7 8 කියන චූටි දරුවන් වෙනුවෙන් එයාලා විභාගයට exam එකට අතාරිනම part එක essay part එක. ඒ නිසා ඒක අපි ලියන චූටි ක්‍රමවේද කීපයක් ගැන කතා කරමින් ඒ අයට එන essay topic ගැන මේ සීරියස් එකේ කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. essay එකක් ලියනකොට අපි ලියන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි කියනවා golden rule කියලා. එහෙම golden rule තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ introduction එක. ඒ කියන්නේ essay එකේ තියෙන topic එක ගැන පොඩියට අපි හැඳින්වීමක් කරන්න ඕන. දෙවෙනි එක තමයි body එක ගැන. ඒ කියලා කියන්නේ මාක්ස් වැඩිපුරම හම්බ වෙන පාර්ට් එක. ඒ කියන්නේ අපි ලියන ටොපික් එකේ අපිට දැනෙන හැඟීම, දැක්කදී ඒවෙන් කියවන දේවල් අපි ලස්සන සෙන්ටෙන්සස් ගොඩනගා ගන්න ඕනි බොඩි එකේදී. කන්ක්ලූෂන් එක කියලා කියන්නේ තුන්වෙනි පාර්ට් එක. ඒ කියන්නේ අවසානයේ අපි ලියන ටොපික් එක ගැන සමරයිස් එකක් කරන්න ඕනි. මොනවද වෙලා තිබුණේ? ඊට පස්සේ ඒක හොඳද? ඒකේ වාසි මොනවද? අවාසි මොනවද? අන්න ඒ වගේ. දැන් අපි පුතේ ග්‍රේඩ් 6 7 8 කියන මේ චූටි දරුවන්ට පොඩි එක්සාම්පල් එකක් බලමු. ටොපික් එකක් විදියට ගත්තොත් a visit to a park. Last Sunday I visited a beautiful park near my home. There were many trees, flowers and happy children playing around. I enjoyed the fresh air and the peaceful environment. It was a relaxing experience and I felt very happy. දැන් බලන්න මේ චූටි ටොපික් එකක් අරගෙන අපි පොඩි simple clean sentences ලියමු. මෙහෙම රචනාව ගොඩනගන්න අපි හැමෝටම පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මෙහෙම ගොඩනගනකොට essay එක perfect වෙනවා. marks high marks වලට යන්න පුළුවන් වෙනවා. English අනිවාර්යෙන්ම වගේ strong වෙනවා. එනිසා අපි දිගටම මේ විදියට ඔයාලගේ ටොපික් අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Let's learn English step by step with Hasita sir.